අලුත් මාසයක්. අද සෙනසුරාදා. අද නිවාඩු. රස්නේ අමාරුයි. කොහොමද ගොඩ කාලයකට පස්සේ පොඩ්ඩ ට්‍රැෆික් එක අනේ යන්නකෝ. අනේ යන්නකෝ. ආන් එහෙම. ඉතින් කොහොමද? ගොඩ කාලයකට පස්සේ කට්ටිය හොඳින් ඉන්නවද? කාලා බීලාද? මං අද කදාන පැත්තට පොඩ්ඩක් ආවා. දැන් ඔහොම යනවා මීගමුවට. කොහේ යනවා ඉතින්? බයික් එක මාව එක්කන් යන තැනට මාත් යනවා. ඕක තමයි ජීවිතේ. මගේ ඉන්ස්ටා එකට ෆොලෝ පාරක් දාන්න අමතක කරන්න එපා. එහෙම මමගේ Facebook එකෙත් මම මේක දාන්නම්. ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. මගේ Facebook, Instagram, TikTok මම තුනම දානවා. මතක් කරලා මේ තුනම ගිහලා ෆොලෝ කරන්න channel එක. channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. මගේ TikTok, Insta, Facebook link තුනම මම දාලා තියෙන description එකේ follow කරන්න please. අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ ධම්මට දවසක පාවේදෝ අහසේ අඳ අල්ලන්න ආස ගමනේ. තාපොටේ හඳ නෙමෙයි කියලා වෑන් එක අල්ලන්නේ මම. මේ ස්විෆ්ට් ටිකට් එකක් ගන්න මම දැක්ක මේ එකක් ඉස්සතර පවුණා. අරවල කියලා ස්විෆ්ට් ටිකට් එකක් ගමු. කවුද දන්නේ නිකමට හරි ඇදුනොත්. අද අදිනවා. ගොවි සෙත, අර සෙත, මේ සෙත. සනිදා වාසනා අද අදිනවා, හෙට අදිනවා. අදත් අදිනවා, හෙටත් අදිනවා. කවද හරි ඇදෙයි. අදිනකන් අපි ගන්නවා. අද කෝටිපති අද අදිනවනේ අංග. අද අනිවාර්යෙන් අදින. ඒකෙන්ද අද ගන්නවා. අද කෝටිපති අද ගන්නවා. අනිවාර්යෙන් අදිනවා නේ. අද ඇදේ හෙට ඇදේ කවදද යදිනවනේ ආංග. ඇදිලා දින දිගට මද යපන්. හරි එන අපි අද ස්විෆ්ට් ටිකක් දෙකක් ගත්තා. අද අදිනවා කිව්වා. අද කෝටිපති එකයි තමක් හරි මහජන සම්පත එකක්ද දෙකක් තිබුණ මතක නැහැ. අඩෝ මෙතන මේ ඔන්චිල්ලාවක් තියෙනවා. ඔන්චිලි චිලි චිල්ල මලේය. හරිද? වැල්ල දිගට නෙල්ලි ගලේය. මන් දන්නේ නැහැ සින්දුව කියව හරිද කියලා. ඔන්චිලි චිලි චිල්ල මලේය. වැල්ල දිගට නෙල්ලි කලේය. හරි අමාරුයි. හරිම අමාරුයි. ඒ සනීපයි බම් මෙහෙම හිටියම. මරු ඈ.
අද යන්න ඕනේ. හරි. ඔන්චිල්ලා බ්‍රේක් හරි. නැවතත් ගමනේ යන්න. BMW. මොකද? BMW. ඒ තමයි නම. මට බැරිද බං මෙතන මල් බයිසිකල් වලට මේකක් දාගෙන මට යන්න බැරිද බං? අඩ මරුනේ බං. පොඩ්ඩක් හිතපන්ක මට එහෙම යන්න පුළුවන් වුණා. මල් බයිසිකල් වලට මේකක් දාලා මේකක් උඩට තියලා දාලා මරුනේ. ස්පෙෂල් සර්විස්. අඩෝ මට ඒක කියන්න ඕනේ. මට මතකයි අන්තිමට මං මේ ඔය තට්ටු දෙකේ බස් එක ගියේ පොඩි කාලේ කියන්නේ එතරම් පොඩිත් නෑ. කොහොම හරි මේ දාම් පාසලේ වැඩකට ආයෙ තව යාළුවෝ කට්ටියක අපි කොළඹ ගියා. කොටුවෙන් කොහොම හරි අම්මට දුන්නා. මොනතින් කානිවල් ආනේ මැච් එක යමංකෝ අඩෝ දුම් සහතිකයක් ගනින් බං. හරි එහෙනම් මගේ මිත්‍රවරුනි මෙතනින් මම පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා මම වීඩියෝ එකක් කරන්න හිතාගෙන මම එළියට ආවේ. මේ පොඩි වීඩියෝ එකක් කරනවා කියලා මම හිතාගත්තා. මේ දැනට ඔච්චරයි. ඊළඟ ටික පස්සේ කියන්නේ මම ආයෙත් වීඩියෝ එකක් කරන් ළඟදී වෙනවා. දැන් ආයෙත් channel එක වැඩි ටික මම පටන් ගන්නවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් මේ මතක් කරලා subscribe button එක ඔබලා channel එක subscribe කරලා share කරලා comment කරලා මට support එකක් දෙන්න. ලොකු උදව්වක්. දන්න හැමෝටම channel එක share කරන්න. ඊට මේ වගේ ආතල් වීඩියෝස් තව ඉස්සරහට එනවා. ඒ හින්දා ඔයාලට තව මේ වගේ ආතල් වීඩියෝස් බලන්න ඕන නම් මතක් කරලා subscribe කරලා තියාගන්න. channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ආතල් වීඩියෝස් තව ඉස්සරහට එනවා. ඉතින් එතකන් කට්ටිය ආතල් එකේ පරිස්සමෙන් මේ කට්ටිය ආතල් එකේ පරිස්සමෙන් ඉන්න ඕනේ. මං ආයෙත් ඔයාලව හම් වෙනවා. වීඩියෝ එකක් අරගෙන ආයෙත් මම එනවා. එතකන් කට්ටිය පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔයාලට ලොකු උම්මා එකක් දෙනවා. ලොකු උම්මා එකක් දෙනවා ඔයාලට. ඉන්න කට්ටිය ආතල් එකේ පරිස්සමෙන් ඉන්න ඕනේ. එහෙනම් කොල්ලෝ අපි ගියා. එතකන් කට්ටිය බායි ටටා චෙරියෝ. මං තව උම්මා එකක් දෙනවා.